ආයුබෝවන් අද අපි ටිකක් ගැඹුරින් කතා කරමු ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය ඩිජිටල් කරන එක ගැන. විශේෂයෙන්ම අර ඩිජිටල් අත්සන හඳුන්වා දීම ගැන තමයි අද අවධානය යොමු කරන්නේ. අපිට මේකට පදනම් වෙන්නේ මෑතකදී මේ ඩිජිටල් අත්සන හඳුන්වා දෙන්න තිබ්බ උත්සවයක් ගැන පත්තරේ ගියපු වාර්තාවක්. ඉතින් බැලු බැල්මට පත්තර වාර්තාවක් වුණාට ඇතුළේ තව කරුණු තියෙනවා වගේ දැනෙනවා. ඉතින් අපි බලමු මේ තොරතුරුත් එක්ක මේ ඩිජිටල් කරන වැඩපිළිවෙල. අර ඩිජිටල් අත්සන් කියන එක කොහොමද රාජ්‍ය සේවය කාර්යක්ෂමතාවයට බලපයි කියලා කියන්නේ? ඒ කියන්නේ නිකන් මතු පිටින් පේන දෙයට වඩා දෙයක් තියෙනවද? ඒක තේරුම් ගන්න අපි උත්සාහ කරන්නේ. කතාව පටන් ගන්න හොඳම තැන වෙන්නටි අර අදාළ අමාත්‍යතුමා කියපු දේ. එතුමා කියනවා අරමුණ තමයි ජනතාව බලාපොරොත්තු වෙන කාර්යක්ෂම සේවාවක් දෙන එක කියලා. වචන ටික සරල වුණාට ඉලක්කය ලොකුයි වගේ නේද? ලොකු බලාපොරොත්තුවක් වගේම අභියෝගයක්ත් තියලා. හරි අපි මේ කාරණේ පොඩ්ඩක් විස්තරාත්මකව බලමු. එහෙනම් මුලින්ම අර නිවේදනය රාජ්‍ය පරිපාලන පළාත් සභා පළාත් පාලන අමාත්‍යතුමා ආචාර්ය චන්දන අබේරත්න මහත්මයා එතුමා පැහැදිලිවම කියනවා ආණ්ඩුවේ ඉලක්කය තමයි රාජ්‍ය සේවය ඩිජිටල් කරලා අලුත් පාරකට ගන්න එක කියලා. මේක කියවෙන්නේ අර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ස්වදේශ කටයුතු අංශයේ නිලධාරීන්ට ඩිජිටල් අත්සන දෙන උත්සවයකදී. ඉතින් මේක නිකම්ම කතාවක් නෙමෙයි වැඩකුත් එක්ක එන දියක්. ඕව් මෙතන තියෙන වැදගත්කම තමයි මේක නිකම්ම ටෙක්නොලොජි අප්ඩේට් එකක් විතරක් නෙවෙයි කියන එක. රාජ්‍ය සේවයක් ඩිජිටල් වෙනවා කියන්නේ අර කාර්යක්ෂමතාවය පැත්තෙන් ගත්තම අනිවාර්යෙන් වෙන්න ඕනේ දෙයක්. රජයේ සේවා මිනිසුන්ට දෙද්දී අර වේගය, පහසුව, අනවශ්‍ය පරක්කු වීම නැති කරන එක ඒවට මේක කෙලින්ම බලපානවා. හැබැයි ඉතින් මේක එකපාරටම ආපු අදහසක්ුත් නෙවෙයි. මේකට නීතියක් තියෙනවා. ඒකත් පරණයි. 2006 ඉඳන් අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත. ඒ කියන්නේ මේ ඩිජිටල් වැඩවලට අත්සන් වලට එහෙම නීතියමය රාමුව හදලා තියෙන්නේ මීට අවුරුදු 18කට විතර කලින්. ඒ කියන්නේ නීතිය තිබ්බට මේක ඇත්තටම පාවිච්චියට එන්න ටිකක් කල් ගිහින් තිනවා. සමහර විට අර අවශ්‍ය ටෙක්නොලොජි එක එන්න නැත්තම් පරිපාලන තීරණ ගන්න එම් කාලයක් යන්නේ නැති නේද? මූලාශ්‍රය ගැන කෙලින්ම නැතත් 2006 ඉඳන් මේ වෙනකන් ආපු ගමන ගැන පොඩ්ඩක් හිතන්න වෙනවා. ඒත් කොහොම හරි දැන් වැඩේ පටන් අරන් තියෙන එක හොඳයි. හරියටම 2006 පනතින් අත්තිවාරම දැම්මා. දැන් තමයි ඒකේ බිල්ඩින් එකට හදන්න පටන් අරන් තියෙන්නේ වගේ. ඒ නීතියෙන් තමයි ඉලෙක්ට්‍රොනික ලියකියවිලි වලට අත්සන් වලට අර කඩදාසි ලියකියවිලි වලට තියෙන නීතිමය පිළිගැනීමම දුන්නේ. ඒ පිළිගැනීම නැතුව මේ වගේ සිස්ටම් එකක් දුවන්න බෑනේ. ඉතින් දැන් වෙන්නේ අර නීතිමය රාමුව ප්‍රැක්ටිකල් විදිහට පාවිච්චි කරන එක. හරි. එහෙනම් අපි තව පොඩ්ඩක් මේ ඩිජිටල් අත්සන චේන එක ගැනම බලමු. මේ උත්සවයේදී හරියටම මොකක්ද පටන් ගත්තේ? මූලාශ්‍රය කියන විදිහට නම් ස්වදේශ කටයුතු අංශයේ, ඒ කියන්නේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ඔය තැන්වල නිලධාරීන්ට ඩිජිටල් අත්සන් දුන්නා කියලායි කියන්නේ. මේක තමයි ස්ටාර්ට් එක. හැබැයි මෙතන තමයි වැඩේ තව රසවත් වෙන්නේ. අමාත්‍යතුමාගේ දැක්මලු මේක මෙතනින් නවත්තන්නේ නැතුව අර ගමේ මට්ටමේ ඉන්න ග්‍රාම නිලධාරී දක්වාම ගෙනියන එක. ඔව් ඒකනම් ලොකු දැක්මක් තමයි අභිලාෂකාමී ග්‍රාම නිලධාරි මට්ටම කියන්නේ. ඉතින් රජයේ සේවා මිනිසුන්ට කිට්ටුම තනනේ. එතනට මේක ගිනාවොත් බලපෑම ලොකු වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඒකට තව ටිකක් දුරක් තියෙනවා කියලාත් අපි තේරුම් ගන්න ඕන. අපි ඉස්සෙල්ලා බලමු මේ ඩිජිටල් අත්සන කියන්නේ මොකද්ද? ඒකෙන් ලැබෙන වාසි මොනවද කියලා. ඔව් ඒක පැහැදිලි කරගමු. නැත්තම් සමහරු හිතන්න පුළුවන් නිකම්ම කම්පියුටර් එකකින් අත්සනක් ගහනවා වගේ දෙයක් කියලා. නෑ එහෙම සරල දෙයක් නෙවෙයි. ඩිජිටල් අත්සරක් කියන්නේ අර ඉලෙක්ට්‍රොනික ડોකියුමන්ට් එකක ඇත්ත නැත්ත ඒ වගේ මේක වෙනස් වෙලා නැහැ කියන එක තහවුරු කරන ක්‍රමයක්. ඒකට පාවිච්චි කරන්නේ ක්‍රිප්ටෝග්‍රැෆි කියන තාක්ෂණය. ගුප්ත ලේඛන ශිල්පය වගේ. සරලවම කිව්වොත් කාරණා තුනක් මේකෙන් වෙනවා. එක අත්සන් කරපු කෙනා කවුද කියලා හරියටම දන්නවා ඔතෙන්ටිකේෂන්. දෙක අත්සන් කරාට පස්සේ ડોකියුමන්ට් එකේ මොකුත් වෙනස් වෙලා නැහැ කියන එක. ඉන්ටිග්‍රිටි. තුන අත්සන් කරපු කෙනාට බෑ පස්සේ නෑ මම නෙවෙයි අත්සන් කළේ කියන්න. non repudiation. ඉතින් මේක නිකම්ම පින්තූරයක් වගේ නෙවෙයි. ඒක පිටිපස්සේ ලොකු තාක්ෂණික නීතිමය ආරක්ෂාවක් තියෙනවා. එතකොට මේකෙන් ලැබෙන වාසි මූලාශ්‍රයම කියනා වගේ අර ලියුම එහාට මෙහාට යවන්න යන කාලේ ඉතුරුයි. ඒ කියන්නේ පරක්කු වීම අඩු වෙනවා. ලියුම කොළඹ ඉඳන් දිස්ත්‍රික් එකට යවන්න දවස් කීපයක් යනවට වෙනවට මේක ක්ෂණිකව යවන්න පුරුවා.
ඉතින් කාර්යක්ෂමතාවය ඵලදායීතාවය වැඩි වෙන එක පැහැදිලි. ඒ කියන්නේ ප්‍රධානම දේ වේගය අර කාර්යක්ෂමතාවය. ඒක අර මුලින් කියපු කතාවටත් ගලපෙනවා නේද? අර ජනතාව බලාපොරොත්තු වෙන කාර්යක්ෂම සේවාව කියන එකට. ඔව් ඒ වගේම තව දෙයක් තියෙනවා. මේ වැඩේ කරන්නේ නිකම්ම ටෙක් කම්පැනි එකක් නෙවෙයි. අර ඉලෙක්ට්‍රොනික ගණදෙනු පනතට අනුව මේ ඩිජිටල් අත්සන් දෙන්න ඒවායේ වගකීම බාර ගන්න බලය තියෙන ආයතනයක් ඕන. ඒකට කියන්නේ සහතික කිරීමේ අධිකාරිය කියලා. Certification Authority CA. මූලාශ්‍රය කියනවා ලංකාවේ මේක කරන්නේ ලංකාපේ ආයතනය කියලා. ලංකාපේ නමන හුරුයි බැංකු වැඩවලට එම පාදික්ෂි වෙන නිසා. ඉතින් එයාලා කොහොමද මේකට සම්බන්ධ? ලංකාපේ එක CA විදියට වැඩ කරන එක හරිම වැදගත්. මොකද එයාලා තමයි අර ඩිජිටල් අත්සන ගන්න කෙනා ඇත්තදම කවුද කියලා තහවුරු කරලා ඒ අත්සනට අදාළ ඩිජිටල් සර්ටිෆිකේට් එක දෙන්නේ. අන්නේ සර්ටිෆිකේට් එක නිසා තමයි අනිත් අයට විශ්වාස කරන්න පුළුවන් මේ අත්සන නිකම් එකක් නෙවෙයි නීත්‍යානුකූලයි ආරක්ෂිතයි මේ පුද්ගලයාටම අයිති එකක් කියලා. ඒ විශ්වාසයේ නීතිමය පිළිගැනීම නැතුව ඩිජිටල් ගනුදෙනු හරියට කරන්න බෑ විශේෂයෙන්ම රාජ්‍ය මට්ටමේ. ලංකාපේ එකෙන් දෙන්නේ අන්නේ සීල් එක ඒ විශ්වාසනීයත්වය. ඒකතර 2006 ඉඳන් තියෙන නීතියකට අනුව ලංකාපේ වගේ පිළිගත් ආයතනයක බෑකප් එකත් එක්ක දැනට ස්වදේශ කටයුතු අංශයෙන් පටන් ගන්න තියෙනවා. මේ හැම දෙයකම අරමුණ තමයි රාජ්‍ය සේවයේ වේගය, කාර්යක්ෂමතාවය වැඩි කරන එක. මේක හරියට ගියොත් ඇත්තටම රාජ්‍ය පරිපාලනයේ වැඩ කරන විදිහේ හොඳ ධනාත්මක වෙනසක් වෙන්න පුළුවන් කියලායි පේන්නේ.